මට හම්බුණා මේ ඇවිදින මාළුවෙක්. එක එක ළමයා මේ ග්‍රහණය කරගන්න විදිහ වෙනස්. කෙනෙක්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න පොළඹව ගන්න වෙන්නේ චිත්‍රපටි බලලා වෙන්න පුළුවන්. දැනුම තියෙන්නේ විශ්වවිද්‍යාල වලින් එළියේ, පාසලෙන් එළියේ. මේ ජර්නි එක අපි එන්ජොයි කරොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. දැන් මේ පොඩ්කාස්ට් එකට ලෑස්ති වෙනකොට මට හම්බුණා මේ ඇවිදින මාළුවෙක්. ඇවිදින මාළුවින් දැන් මාළුවා ඇවිදින්නේ නැහැ. මාළුවා පීනනවා. හැබැයි දැන් අපි ওই දේශන ශාලාවකට යනකොට අපේ IELTS පන්තිවල මේ හැම තැනම ඉන්නවා ඇවිදින මාළුවෝ. මොකක්ද මේ ඇවිදින මාළුවා කියන්නේ? ඇවිදින මාළුවා කියන්නේ ගොඩක් වෙලාවට ගුරුවරු හැටියට අපි උගන්වනකොට අපිට හම්බ වෙනවා ඊටාම දක්ෂ ළමයි. ඊටාම දක්ෂ ළමයි. දැන් විශේෂයෙන්ම අපි ඉංග්‍රීසි භාෂාවනේ ඔය දේශන ශාලාවල උගන්වන්නේ. එතකොට මේ දැන් ළමයා අනිත් සබ්ජෙක්ට් එකට දක්ෂයි. හැබැයි සමහරට ඉංග්‍රීසි භාෂාවට එනකොට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේක ඉගෙන ගන්න? සමහරලාට අනිත් එකට ලකුණු 90යි ඉංග්‍රීසි භාෂාවට ලකුණු 15යි. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අය තමයි මේ ඇවිදින මාළුවෝ කියලා කියන්නේ. ඒ කියන්නේ එයාලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න යන්නේ එයාලට ආවෙනික ක්‍රමයට නෙමෙයි. එක්කෝ අපි හිතන්නකො නිකන් YouTube වීඩියෝ එකක් බලලා. එහෙම නැත්නම් පොඩ්කාස්ට් එකක් බලලා. එයාලා හිතනවා මට මේ ක්‍රමේ ගැලපෙනවා කියලා. හැබැයි දැන් අපේ අතේ ඇඟිලි ටික ගත්තත් නේද? ඇඟිලි 5ක් නේ තියෙන්නේ. එතකොට මේ හැම ළමයාම වෙනස්. නේද? ඒ හැම ළමයාම ඉගෙන ගන්න ඕන ක්‍රමය වෙනස්. ඒතර අපි පන්ති කාමරයක් ගත්තාම ඒ පන්ති කාමරයේදී අපිට පොදුවේ යම්කිසි පාඩමකට ක්‍රමවේදයකට යන්න වෙනවා. ඒ වුණාට මේ එක එක ළමයාට වෙන වෙනම අවධානය දුන්නොත් තමයි හොඳ වෙන්නේ. ඒක නිසා මේ දැන් ගොඩක් අය මගෙන් අහනවා සමහර වෙලාවට මේ දක්ෂ ළමයි සහ අදක්ෂ ළමයික කොහොමද වැඩ කරන්නේ? කොහොමද මේ ඔක්කොම ඇදගෙන යන්නේ කියලා. ඇත්තම කාරණේ තියෙන්නේ මේ කිසිම පන්තියක මට අදක්ෂ කියලා ළමෙක් අහුවෙලා නැහැ. මේ තාක් වෙනකම්. විශ්වවිද්‍යාලයේ හරි අපේ පන්තිවල හරි කිසිම තැනක අදක්ෂ ළමයි හම්බ වෙලා නැහැ. එකම හේතුව තියෙන්නේ එක එක ළමයා මේ ග්‍රහණය කරගන්න විදිහ වෙනස්. දැන් උදාහරණයක් විදිහට අපේ IELTS listening paper එකේ තියෙනවා මේ keyword mark කරගන්න ඕන කියලා ක්‍රමයක්. ඒතර YouTube එකේ බැලුවත් TikTok එකේ බැලුවත් listening paper එකක් කරනකොට keyword mark කරගන්න. එහෙම නැත්නම් වැදගත් වචන mark කරගන්න කියලා පොඩි ටෙක්නික් එකක් තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් ඕක ටෙක්නික් එක වුණාට සමහර ළමයිට ඔය keyword mark කරන්න ගත්තාම මේ එයාට එක සමහර උත්තරේ ගන්න බැහැ. හේතුව තමයි එයා keyword එක mark කරොත් එයාගේ අවධානය වෙන අතකට යනවා. ඒක නිසා සමහරලාට අපි කියනවා right ඔයා keyword mark කරගන්න එපා. සුපුන් ඔයා ප්‍රශ්න පත්‍රය කරනකොට keyword mark කරගන්න එපා. සෙව්වන්දි ඔයා ප්‍රශ්න පත්‍රය කරනකොට keyword එක mark කරගන්න. අන්න ළමයි දෙන්නට යන විදි දෙකක් තියෙනවා. අන්න ඒ වගේ අපි මේ උගන්වනකොට ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ එක බලන් ඉන්න ඉගෙන ගන්න කට්ටිය ඉගෙන ගන්න ඕනේ Tamanට ආවෙනි ක්‍රමයට. ඒක නිසා මේ ඇවිදින මාළුවෙක් වෙන්නේ නැතුව මාළුව පීනන්න ඕනේ. වඳුරා ගස් නගින්න ඕනේ. කුරුල්ලා පියාඹන්න ඕනේ. ඒක සරල කන්සෙප්ට් එකක් වුණාට මේක අපි ප්‍රායෝගික තලයේ යනකොට මේක තේරුම් ගන්න නැති නිසා ගොඩාක් දක්ෂ ළමයිගේ ඇත්තටම මේ ටාගට්ස් වලට එයාලගේ මේ අරමුණු වලට යන්න අපහසු වෙන තැන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි වැඩක් කරනකොට ඉගෙන ගන්න එක වේවා අපි හිතමුකෝ බිස්නස් එකක් පටන් ගන්නකොට මේ ඕන තැනක අර ඇවිදින මාළුවා කන්සෙප්ට් එකකින් නැතුව අපිට පුළුවන් නම් අපේ විදියට. හැබැයි අපේ විදියට කරනකොට මේ දෙක සම්ප්‍රදායික ක්‍රමයෙන් නෙවෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට කෙනෙක්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න පොළඹව ගන්න වෙන්නේ චිත්‍රපටි බලලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට ඉස්සලා ෆිල්ම් බලන්න දීලා තමයි අපි පන්තියට ගෙන ගන්න. මොකද ඒ ළමයාට ආසාව ඇති කරගන්නවා. සමහරවිට ග්‍රැමර් එක ඉස්සලා යාට කියලා දුන්නොත් එහෙම මේ එයා සමහරට ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් එක එක්කෙනා වෙනස්. ඒක නිසා ඉස්සරලාම ඉංග්‍රීසි වේවා බිස්නස් එකක් පටන් ගන්නක වේවා අපි උපාධිය වැදගත්ම දේ තියෙන්නේ තමන් කවුද කියලා තේරුම් ගන්න. තමන් මාළුවෙක්ද? තමන් කුරුල්ලෙක්ද? අලියෙක්ද? මොකක්ද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ තමන්ට ගැලපෙන ක්‍රමයට ගියා නම් වැඩේ හරියි. එතකොට මාළුව ඇවිදින්නෙත් නැහැ, අලියා පියාඹන්නෙත් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ
මේක කරන්න දැන් අපි කියනවා ගැට හදා ගන්න ඕනේ කියලා නේ. සමහරවිට තමන්ට ඕන දේ කරනකොට දැන් මේක බලන් ඉන්න ළමෙක්ට ෆොටෝග්‍රැෆි ආස වෙන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ආස වෙන්න පුළුවන්. හැබැයි ගෙදරින් කැමති වෙන දෙයක් කරනවා. ඉතින් ওই ප්‍රශ්නේ තියෙන්නේ සමහරලාට දෙමාපියන්ට කියන එකනේ. මට මේ දේ කරන්න කැමති. මට මේ ඉලක්කයට යන්න කැමති. සමහරට දෙමාපියෝ එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අනාදරයකට නෙමෙයි සමහරලාට සමාජයෙන් එල්ලෙන විදිහ. මේ ප්‍රශ්න ඒ දේවල් එකකින් දෙමාපියෝ කියනවා නෑ ඔයා මේ පාත් එක තෝරගන්න කියලා. හැබැයි දැන් ලෝකෙ වෙනස් වී යනවානේ. AI එක එනවා. right? ටෙක්නොලොජි එක ගොඩාක් වෙනස්. සමහරලාට දැන් දැනුම තියෙන්නේ විශ්වවිද්‍යාල වලින් එළියේ, පාසලෙන් එළියේ. අපිට ෆෝන් එක අරගෙන නේද එක බටන් එකක් ක්ලික් කරලා ලෝකේ තියෙන දැනුම ඔක්කොම ගන්න පුළුවන්. right? සමහරලාට අපිට දැන් AI ගත්තාම අපිට එයාට ගෝල් එක දීලා අපිට යන්න ඕන තැන දුන්නාම එයා ලස්සනට අපිට යන විදිය හදලා දෙනවා. ඉතින් ඒක නිසා දැන් අර අපිට 60 70 දශකයේ 80 දශකයේ තිබ්බ සමාජෙ නෙමෙයි දැන් තියෙන්නේ. ආර්ථික ක්‍රමය වෙනස් වෙලා තියෙනවා, රැකී ආරක්ෂා වෙනස් වෙලා තියෙනවා. නේද? අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා, මිනිස්සු පාවිච්චි කරන දේවල් වෙනස්. ඉතින් ඒක නිසා මේ අපිට අර පරණ විදිහටම කරගෙන යන්න බෑ. විවිධ බාධක එනවානේ. විවිධ බාධක ආවත් අපි මේ ඒක මැඩගෙන අදාළ විදිහට අනුගත වෙලා යන්න ඕනේ. එතකොට තමයි අපිට සාර්ථකත්වය තියෙන්නේ. සහ තව දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මේ අපි ජර්නි එකනේ ඉන්නේ. දැන් මේ මම කතා කරන මමත් මේක බලන ඔයාලත් මේක රෙකෝඩ් කරන අයත් මේ සියලු දෙනාම අපි පොඩි ජර්නි එකේ ඉන්නේ. එතකොට ඇත්තටම මේ ඩෙස්ටිනේෂන් එකකට වඩා ඒ කියන්නේ අපි කියන්නේ නැවතුමක් කියලා කියන්නේ. මේ නැවතුමකට වඩා ඇත්තටම මේ රහ තියෙන්නේ මේ ගමනේ ජර්නි එකේ. දැන් උදාහරණයක් හිතන්නකෝ මේ දැන් අපි O level ලිව්වා කියලා හිතන්නකෝ සාමාන්‍ය පෙළ අපි ලියනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයට වඩා අපිට රහ තියෙන අර සාමාන්‍ය පෙළට කාපු කට්ට පාඩම් කරපු හැටි සමහර විෂයන් ෆේල් වුණ හැටි බැනුම් අහපු ඒවා තමයි අපි යාළුවෙක් එකතු වුණාම කතා කරන්නේ. කවදාවත් අපි කතා කරන්නේ නැහැ යාළුවෙක් එකතු වුණාම නේද? මම A එකක් ගත්තා B එකක් ගත්තා එහෙම නෙමෙයි කතා කරන්නේ අර දුෂ්කරතා ටික නේ. ඒ ෆන් එක ජර්නි එකේ විනෝදය තමයි අපි කතා කරන්නේ. ඒක නිසා මේ මම හිතනවා දැන් ගොඩාක් අපි මේ පන්තිවල දේශනවල අපි ළමයි ගනුදෙනු කරනකොට ගොඩාක් අය ටක් ගාලා ඩෙස්ටිනේෂන් එකට. ඒ කියන්නේ ටක් ගාලා මම මෙතනට යන්න ඕනේ. ටක් ගාලා මම මේ අචීව් කරන්න ඕනේ මේ දේ කියලා හිතනවා. ඒක වරදක් නෙමෙයි. ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි අර මේකේ අර විනෝදයේ තියෙන්නේ එහෙම නැත්නම් මේක අපිට ගන්න දේවල් තියෙන්නේ මේ ජර්නි එක ඇතුළේ. ඒ නිසා මේ මම හිතනවා මේ ජර්නි එක අපි එන්ජොයි කරොත් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියලා. ඒතර ඊළඟ කාරණේ තමයි දැන් මේ අපි ඇවිදින මාළුව ගැන කතා කරගෙන ඉන්නේ. දැන් ඇවිදින මාළුවා ඇවිදින මාළුවෙක් කියලා ඉස්සලා අඳුර ගැනීමත් ඇත්තටම වැදගත් දෙයක්. ඒතර විශේෂයෙන්ම ගුරුවරයාගේ කාර්යභාරය ගත්තාම ගුරුවරයාට තියෙනවා මේ තියෙන්න ඕනේ සෙන්ස් එකක්. රයිට්. මෙන්න අපිට අද ඇවිදින මාළුව 50ක් ඇවිල්ලා ඉන්නවා පන්තියේ කියලා අපිට එයාලව අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ ඇවිදින මාළුවට කියලා දෙන්න ඕනේ ඔයා ඇවිදින්න නෙමෙයි ඕනේ මෙන්න මේ විදිහට නේද පීනන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හැබැයි ඔයාගේ ක්‍රමයට පීනන්න කියලා. පැහැදිලිනේ? අන්න ඒ වගේ අර එක එක්කෙනා වෙනස්. එක එක්කෙනාගේ ගෝල් එක වෙනස්. මගේ අරමුණ නෙමෙයි ඔයාගේ අරමුණ නේ. මම ඉගෙන ගන්න විදිහට නෙමෙයි ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා තමන්ට සුදුසු තමන්ට කම්ෆර්ටබල් විදිහට. දැන් ගොඩක් ළමයි දැන් ශිෂ්‍යත්වය පාස් වෙනවානේ. ශිෂ්‍යත්වය පාස් වෙලා A levels වලට එනවා. ඊට පස්සේ A levels වලින් හැලෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල යනවා. විශ්වවිද්‍යාලෙන් කට් කොටසක් යනවා. ওই විදිහට යන්නේ. ඒතකොට ඇයි මේ ළමයි හැලෙන්නේ? ඒ හැලෙන හේතුව තමයි මේ process එක ගොඩක් වෙලාට වදයක් කරන් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න එක වදයක් කරන් තියෙනවා. හැබැයි අපිට ඉගෙන ගන්න එක වදයක් නොවි අපිට පුළුවන් නම් මේ ඉගෙන ගන්න එක එන්ජොයි කරන්න නේ. අපිට මේක යමක් හම්බ වෙනවා. එතකොට මේකෙන් අපි දැනුම වර්ධනය කරගන්නවා. වගේ දෙයක් අපිට කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ ඒක තමයි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ කියලා. ඒක නිසා ඔයාට කවදා හරි ඇවිදින මාළුවෙක් හම්බුනොත් ඒ මාළුවට කියන්න ඇවිදිනවට වඩා තව ගොඩක් දේවල් ලෝකේ තියෙනවා කියලා.